ඔයාලා වෙනුවෙන් අද දවසෙත් විශේෂ ගණිත ගැටලුවක් ගෙනාවා. වෛද්‍ය විද්‍යාලයේ ගණිත ගැටලුවක්. 9 එකතු කිරීම 99 999 9999. ඉතින් 9 ඒවා 20කින් යුත් ඉලක්කම සංඛ්‍යාව අපිට එකතු කරන්න තියෙනවා. ඉතින් මේ ගැටලුව යාලා අහන්නේ ගණනය කිරීමේ ප්‍රතිඵලයේ එකේ සංඛ්‍යා ගණන කොපමණක් තියෙනවද කියලා. මේ ගැටලුවේ පිළිතුර බලන්න කලින් ඔයාලත් පුංචි උත්සාහයක දෙන්න කියලා ආරාධනා කරන්න කැමතියි. අපිට පුළුවන් තෝරගන්න 9 කියන සංඛ්‍යාව 10 අඩු කිරීම 1, 99 100 අඩු කිරීම 1, 999 10 අඩු කිරීම 1, 9999 10 අඩු කිරීම 1. ඒ විදිහට මේ 20කින් තියෙන සංඛ්‍යාව අපිට පේනවා නම් එකට පස්සේ බිංදු 20ක් එන්න ඕන. මුළු ඉලක්කම් ගාන 21ක් වෙන්න ඕන නිසා අඩු කිරීම 1 එනවා. එහෙනම් පේනවා එකේවා මේ විදිහට 20ක් එනවා. ඉතින් පිටිපස්සේ සංඛ්‍යාව බිංදුව නිසා ඉදිරියෙන් එකේවා 20ක් සහ අවසාන ඉලක්කම බිංදුව අඩු කිරීම මෙතන එකේවා 20ක් එනවා. අඩු කිරීම 20. මේ වෙනකන් ඔයාලට පැහැදිලි ඇති. ඉතින් අවසානයේ තියෙන ඉලක්කම් තුන තමයි 1 1 බිංදුව. ඒ කියන්නේ 110. ඉතින් 20ක් අඩු කරාම බිංදුවයි 9යි බිංදුව එනවා. ඉතින් දැන් මේ සංඛ්‍යාව අංක 21කින් ඉලක්කම් 21කින් යුක්ත සංඛ්‍යාවක්. ඉතින් අපිට පේනවා නම් පිටිපස්සේ ඉඳලා බිංදුව 9 බිංදුව ඒ ඉලක්කම් තුන අයිති නැති හින්දා එකේවා එනවා 21කින් 3ක් අඩු වුණාම 18ක්. එහෙනම් පිළිතුර 18යි. සංඛ්‍යා ගණන එකේ සංඛ්‍යා ගණන 18කි.